මං කෙල්ලට නම්බරයක් දීලා තියෙනවා එකපාරක් හරිද? ඊට එකපාරක්. යමෙක් දන්නේද දන්නා බව දන්නේද ඔහු ඇසුරු කරන ඔහු පඬිතෙකි. හරිද? යමෙක් දන්නේද දන්නා බව නොදන්නේද ඔහු මෝඩයෙකි දුරු කරන්න. යමෙක් නොදන්නේද නොදන්නා බව නොදන්නේද ඔහු අඥාතයෙකි ඔහු අයින් කරන්න. මේ සතියේ ක්ලාස් ඉවරලා යද්දි ස්ටෑන්ඩ් එකේ කොල්ලෙක් මන් දිහා බලන් ඉඳලා ඊට පස්සේ මගේ පස්සෙන් ඇවිත් බස් එකේ මගේ ළඟින්ම ඉඳගත්තා. ඊට පස්සේ ඒ බෝයි කියන එයාගේ හිතේ රූපයක් ඇඳිලා තිබ්බා. ඒ රූපේ මගේලු. ළමයිගේ සීසන් එකක් තියෙනවා මෙතන ඉස්සරහට ඇවිල්ලා පොල්ගහවෙල කුරුණෑගල 8 වෙනි මාසේ කපලා තියෙන 8 වෙනිදා විතරයි මාක් කරලා තියෙන්නේ. මේක ගන්න සීසන් එක ඉස්කෝලේ ගල මතක් වුණා. අපේ සීසන් රුපියල් 9යි එතකොට. 18ක් තිබ්බා. 18යි 9යි වගේ. බස් එක රුපියල් 2යි. රුපියල් 2යි ඒකත් හොරට යනවා බා. ඇයි ඒක දුන්නේ නැති වුණොත් දෙන්නේ නැතුනේ බස් එක කොන්දස මගදී හිතලා ගන්න නැද්ද කොහොමද හරිද? පොඩි උන් යන්නේ එල්ලිලෙල්ල යන දොර ශ්‍රීමාලි බස් එක හරිද? ඒ ශ්‍රීමාලි බස් එක ගහලා තිබ්බා මේ ඒක තමයි ගහලා තිබ්බේ. දොරේ දකුණු පැත්තේ ගණදේ රූපයක් තිබ්බා. ගණදේ රූපේ දකුණු පැත්තේ ගහලා තිබ්බා. යමෙක් දන්නේද දන්නා බව දන්නේද ඔහු ඇසුරු කරන ඔහු පඬිතෙකි. හරිද? යමෙක් දන්නේද දන්නා බව නොදන්නේද ඔහු මෝඩයෙකි දුරු කරන්න. යමෙක් නොදන්නේද නොදන්නා බව නොදන්නේද ඔහු අඥාතයෙකි ඔහු අයින් කරන්න. යමෙක් නොදන්නේද නොදන්නා බව දන්නේද ඌ අසරණයෙකි උට පිහිටවන්න. ඒක තමයි මම උඹලටත් මේ කරන්නේ. මම උඹලට ඔක කිව්වේ කොහොමද දන්නවද? මම ඔක කියලා තියෙනවනේ නේද? දන්නවා කියලා දන්න මිනිස්සු නියමයි. දන්නවා කියලා දැනගන්නත් ඕන. දන්නවා කියලා දන්නේ නැහැ කියනෙත් අවුලක්. දන්නවා කියලා දැනගන්න ඕන. ඔයාට පුළුවන් කියලා දැනගන්න ඕන. ඔයාට පුළුවන් ඒත් පුළුවන් කියලා දන්නේ නැහැ කියන්නේ උඹට පුළුවන්. හැබැයි උඹට පුළුවන් කියලා උඹ දන්නේ නැහැ. ඌ මෝඩෙක්. ඒක දුරු කරන්න ඕන. හරිද? දන්නෙත් නැහැ. හැබැයි දන්නේ නැහැ කියලා දන්නවා. අන්න ඉගෙන ගන්න පුළුවන් මෙන්න උගන්වනවා. ඒක තමයි වෙන්න ඕන. හරිද? දන්නෙත් නැහැ. දන්නේ නැහැ කියලා දන්නෙත් නැහැ. මොකද කරන්න තියෙන්නේ? අයින් කරන්න. වෙන කරන්න දෙයක් නැහැ නේ. අඩුම ගානේ දන්නේ නැහැ කියලා දැනගෙන ඉන්නවා. මේ සතියේ ක්ලාස් ඉවරලා යද්දි ස්ටෑන්ඩ් එකේ කොල්ලෙක් මන් දිහා බලන් ඉඳලා ඊට පස්සේ මගේ පස්සෙන් ඇවිත් බස් එකේ මගේ ළඟින්ම ඉඳගත්තා. ඊට පස්සේ ඒ බෝයි කියන එයාගේ හිතේ රූපයක් ඇඳිලා තිබ්බා. ඒ රූපේ මගේලු. හරිද? හිතේ තිබ්බ රූපේ එයාගේ ඉස්සරහට ආවම එයාට හිතා ගන්න බැරි වුණාලු මොකද්ද කරන්න කියලා. ඕකේ. ඊට පස්සේ ආත්ම ගරුත්වය පැත්තකින් තියලා මල් ළඟට ආවලු කතා කරන්න. මං හිතුව ෆිල්ම් වල විතරයි එහෙම වෙන්නේ කියලා. මේ උඹද එහෙම කියන්නේ ඌද එහෙම කිව්වේ. ඌ වෙන්නේ නැති හරිද? ඒ ෆේස් කට් එක හැමෝටම නෑලු. ෂෝර් එකටම සර් ඒ බෝයි කලින් දවසේ නිදි මරාගෙන කොසපබා ෆිල්ම් එක බලලා හිට වගේ. පිරිමායම්. ඕක ඇවිල්ලා තින්නේ උඹ මේ මාස ගණන් තිස්සේ ප්ලෑන් කරලා උඹ හරියට මෙන්න බස් එක මොකද්ද? උඹ එන වෙලාව මොකද්ද? ප්ලෑන් කරලා ඉවරලා තින්නේ කහම්බයක් නෙමෙයි. හරිද? ඔඩා වෙන්න එපා. මං කෙල්ලට නම්බරයක් දීලා තියෙනවා එකපාරක් හරිද? ඊට එකපාරක්. ඔව් එකම එකපාරක්. ඔව් එකපාරයි නේද? ඔව් එකපාරයි. එහෙම සාමාන්‍ය දීලම නැහැ.